welcome back to my YouTube channel. ඔයාලා වාදනයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකේ මගේ දෙවෙනි වීඩියෝ එකට. ඉතින් අදත් ඉරිද දවසක් මට නිවාඩු තියෙන. ඉතින් ඉරිදා හින්දා මට ඔයගොල්ලන්ට වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. ඉතින් දැන් මම පහන පත්තු කරලා ඒ වැඩ ටික ඔක්කොම කරලා ඉවරයි. මම විශ්වයට ස්තුති කරලා අද දවසේ පටන් ගත්තා. දැන් මට තියෙන්නේ පොඩි වොෂ් එකක් දාගෙන මගේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්න. මම උදේ කෑම එක හදාගෙන ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න මම මොනවාද අද උදේට කන්නේ කියලා. හරි මම බ්‍රෙක්ෆාස්ට් එකත් හදලාම ආවා. දැන් තියෙන්නේ මම අර ඊයේ රෑ හැදුවා චියා සීඩ් එකක් මේ වතුරට දාලා චියා සීඩ් ඩ්‍රින්ක් එකක්. ඒක දැන් බොන්න තමයි තියෙන්නේ. ඒක හිස් බඩ තමයි බොන්න තියෙන්නේ. ඉතින් ඔන්නමයි අරන් ආවා. මෙතන රෑක්ම පිටින් දාලා තිබුණාම මේ විදියට අර ඇට ලොකු වෙනවා. හරිද? ඊට පස්සේ මේකට අපිට උදේ හිස් බඩ මම තාමකුත් කාලා නැහැ. මේ ලෙමන් බෑයක් හරි මම මේ චුට්ටි කෑල්ලක් ගත්තා. මම වැඩි කැමති නැහැ. මේකට මෙහෙම දාලා ලෙමන් දාලා දැන් තියෙන්නේ මේ පැණි ටිකක් දානවා. එතකොට අර බොන්න බැරි ගතියක් නැහැ. කොටක් නැහැ. ඊට පස්සේ මේක හොඳට මික්ස් කරගන්න තියෙනවා. දැන් මේක බොන්නයි. චුට්ට කවුල් වගේ දැනෙන එකක් නැහැ. අපි බලමු මේක බීලා. ළමයි මේක මේ සතියට 3 පාරක් වගේ බිව්වම ඇති. හැමදාම බොන්න යන්න එපා. මොකද ඕනම දෙයක් ඕනට වඩා හොඳ නැහැ කියලාමනේ. ඒ නිසා හැමදාම බොන්න එපා. සතියට දවස් 3ක් වගේ බොන්න. මේක ඇත්තටම ඇඟට හොඳයි. මේ තියෙන මම හදාගත්ත උදේ මගේ කෑම එක. මේක හදන්නේ ඕට්ස් පිටි වලින්. මේක ඩයට් කරන කෙනෙක්ට උනත් ඩයට් කරන අය තමයි ගොඩක්ම පාවිච්චි කරන්නේ. උදේ කෑමට ඇත්තටම හොඳයි. මම ඉතින් අද හිතුවා මෙහෙම කන්න ඕන කියලා. ඇත්තටම මාරම රසයි. ඉඳලා හිටලා හරි මේ වගේ විදියට හදලා කාලා බලන්න. මොකද උදේට පිටි කෑම, සිනි කෑම වගේ ಜಾති කනවට වඩා ඇත්තටම මේ විදියට කන එක ඇඟට ගුණයි. විශේෂයෙන් ඩයට් කරන අයට. හලෝ යාළුවනේ. ඔන්න දැන් නම් හවස් වෙලා මං චුට්ටක් එළියට යන්නයි හදන්නේ. දැන් නම් පොඩක් ලෑස්ති වෙලා නාලා කරලා ලෑස්ති වුණා. එහෙනම් චුටි මේකප් එකක් දාගෙන අපි යමු. එහෙනම් මම දැන් රෙඩි වෙලා ඉන්නේ.
හරි මම ඔයාලට ෆයිනල් ලුක් එක පෙන්නන්නම් කොහොමද කියලා. ලෑස්තිලා ඉවරයි. දැන් යන්න තමයි තියෙන්නේ. මම එහෙම ලොකු මේකප් දාන්නේ නැහැ. මම මුණ්ඩ දාන්නේ ඇත්තටම පවුඩර් තමයි දාන්නේ. මට ක්‍රීම් වඩේ ක්‍රීම් එක පාවිච්චි කරන්න බෑ. මට නිකන් අමාරුයි. රස්නේ වගේ දැනෙනවා. ඒ නිසා මම ඩේ ක්‍රීම් පාවිච්චි කරන්න කැමති නැහැ. ඒ හින්දා මම පාවිච්චි කරන්නේ පවුඩර්. මේ අනේ මම දැයි කියලා. මේ මම පවුඩර් වලට තමයි ආස. මම පවුඩර් එක ගාලා මේ ඊට පස්සේ තමයි අයිලයිනර් එකයි මස්කාරා එකයි ලිප්ස්ටික් එකකුයි ලිප් ලයිනරයි පොඩක් වුණා මේ බ්ලෂර්ස් ටිකක් මම කරගන්නවා. ඒ අරින්න වෙන මොකුත් මම කරන්නේ නැහැ. මෙහෙම තමයි කොණ්ඩේ වුණත් මම කොණ්ඩයක් නිසා කඩන් යන්න කැමති නැහැ. ටික බඳගෙන මේ විදිහට තමයි යන්නේ. හරි. එහෙනම් මෙහෙම තමයි මම අන්තිමටම මාස්ටර් වෙන්නේ. එහෙනම් අපි බලමු මම කොහෙද දැන් යන්නේ කියලා. මම ආවේ කිරිබත්කොට කැලණිය රෝඩ් එකේ තියෙනවා මේ පාර අයිනෙමයි තියෙන්නේ. අලුතෙන් මේගොල්ලන්ගේ බ්‍රාන්ච් එකක් දාලා බින්චුන් එකේ. ඒක මම හිතන්නේ දැන් සතියක් වගේ අතුරත් වගේ තමයි දැම්මේ. ඒකට ආවා. හැබැයි පොඩ්ඩක් අත සෙනඟ වැඩි ඊද දවසක්. අපිට චුට්ටක් ඉන්න වුණා ඕඩ එකක් දාලා. අපේ ඕඩ එක 20ක් පැය භාගයක් විතර. විතර පස්සේ ඔන්න අපේ ඕඩර් එක හම්බුණා. චූටි මම නම් ගත්තේ බ්‍රවුන් සුගර් බොබා එකක්. මම ගත්තේ මල්බෙරි මිල්ක් ෂේක් එකක්. හැබැයි අවුලක් නෑ. ඒක මම කලින් බීලා නෑ. මේ බ්‍රවුන් සුගර් එක නම් try කරලා තියෙනවා. මෙන්න මේ. I saw you standing by the willow tree. Your laughter danced like ripples on the sea. The world stood still, the sky leaned down to දැන් නම් ඇවිල්ලා ඉන්නේ මට පොඩි අයිටම් එකක් තියෙනවා චූටි ඒව ටික ගන්න. මේ කිරිබත්කට තමයි ඇවිල්ලා ඉන්නේ. මේ ඒ බඩු ටික අරගෙන මෙහෙම ගෙදර යන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. දැන් වෙලාව 6:00 විතර වුණා. අපි ගෙදරින් ආවේ 4ට විතර. බින්චුන් එකේදීම වෙන වෙලාවක් ගියා. හරි ළමයි. එහෙනම් අද vlog එක මම මෙතනින් ඉවර කරනවා. ආයෙත් දවසක අලුත් vlog එකකින් ඔයගොල්ලෝ ආවට එන්නම්. එහෙනම් හැමෝටම bye.